පොඩි වෙනස් වැඩකටත් එක්ක ඔයාලගෙන් අද මම අරන් එනවා මෙහෙම වැඩක්. ගණිත ගැටලුවක් ඔයාලට දෙනවා. ගණිතවලින් මේ බුද්ධි වර්ධනය වෙන ගැටලුවක්. ඒතර මේකට හරි උත්තරේ මුලින්ම ප්‍රශ්නයක් ඔයාලට දෙනවා. ඒතර මේ ප්‍රශ්නෙට උත්තරෙත් මම දෙනවා අද දවසේම. ඊට අමතරව අවසානයේදී තව ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නෙට නිවැරදි පිළිතුරු දෙන එක්කෙනාට රුපියල් 100ක රීපෝඩ් එකක් ටැග් එකක් විතර හම්බ වෙනවා. ඒතර උත්තරේ කමෙන්ට් එකක් විදිහට තමයි දාන්න ඕන. එහෙනම් ලියන්න පළවෙනි ප්‍රශ්නෙට ඒක පුළුවන් නම් ඔයගොල්ලෝ වීඩියෝ එක නවත්තලා try කරලා බලන්න ඔයාලට උත්තර දෙන්න පුළුවන්ද කියලා සරල ප්‍රශ්නයක්. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ මම අවසානයේදී අහනවා. එහෙනම් යන් වැඩේට. ඔන්න ප්‍රශ්නේ කියනවා. ප්‍රශ්නේ මේක. උත්තරේ දුන්නොත් එකක් දෙන්න හැබැයි. ඇත්තටම මොනවායි කියන්නේ? ගඟක් තියෙනවා. ගඟ ළඟ ඉන්නවා තොටියෙක්. තොටිය කියන්නේ මොකද්ද? අර බෝට්ටු පදින එක. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා තම්බලා මිටියකුයි එළුවෙකුයි කොටියෙකුයි. එතකොට මේ තොටිය තමයි මේ තුන් දෙනාම බලාගන්නේ. එයා ඉන්න වෙලාවට එළුව තම්බලා මිටිය කන්න බයයි. එයා නැති වුණ ගමන් මොකද කරන්නේ? දඩස් ගාලා තම්බලා මිටිය කනවා. ඊට පස්සේ කොටිය එළුවව කන්න බයයි. මෙයා ඉන්නවනේ. එයා ගියපු ගමන් කොටිය එළුවව කනවා. මේ බෝට්ටුවෙන් එකපාරකට එක්කිනා ගානේ. ඒ කියන්නේ තම්බලා මිටිය ගෙනිච්චොත් අනිත් දෙක දාලා යන්න ඕන. කොටිය වරන් ගියොත් මේ දෙන්නම තියලා යන්න ඕන. එහෙම ගෙනහිල්ලා එක බැගින් ගෙනහිල්ලා කොහොමද මේ තුනම එහා පැත්තට අරයි යන්නේ? ඕක තමයි ප්‍රශ්නේ. පුළුවන් නම් දෙන්න උත්තරේ. විදි දෙකක් තියෙනවා. ඔව් මොන මන් දැන් උත්තරේ කියනවා ඈ. විදි දෙකක් තියෙනවා. විදි දෙක තමයි මුලින්ම එළුවව අරන් යනවා. ගෙනහිල්ලා එළුවව මේ පැත්තෙන් දැම්මා. ඒතර අවුලක් නැහැ නේ කොටිය තම්පලා කන්නේ නැහැ නේ. ඊට පස්සේ තම්පලා මිටිය අරගෙන යනවා. පොඩේ ඒවම කියන්නේ තම්පලා මිටිය මෙහෙම අරගෙන ගිහිල්ලා තම්පලා මිටිය මෙතනින් තියලා එළුව ආපහු බෝට්ටුවට දාගෙන අරගෙන එනවා. අරගෙන ඇවිල්ලා එළුව මෙතනින් බස්සලා කොටියව දාගෙන කොටියව අරගෙන ගිහිල්ලා මෙතනින් දානවා. දැන් කොටිය තම්පලා කරනවද? නෑ. ඊළඟ පාර ආවා. එළුව අරන් ගියා. තුන් දෙනාම ගියා. අනිත් විකල්පේ ගෙනිච්ච එළුව දැම්ම මේ පැත්තේ. ඊට පස්සේ අරන් යනවා කොටියව. කොටියව අරන් ගිහිල්ලා මෙතනින් දාලා දාපු ගමන් ගන්නවා එළුවව දා ගන්නවා මේ පැත්තට. අරගෙන එළුව අරන් එනවා ආයි මේට. එළුව බසලා නග දා ගන්න තම්පලා මිටිය. අරන් ගිහිල්ලා එහා පැත්තට දානවා. කොටිය දැන් තම්පලා ගන්න නැහැ නේ. ඊළඟ පාර අරන් යනවා එළුව. ඔන්න ඔය ක්‍රම දෙකට වැඩේ කරගන්න පුළුවන්. දැන් මම ඔයාලගෙන් තව ප්‍රශ්නයක් අහන්න යන්නේ. ඊළඟ ප්‍රශ්නේ. ඒතර මේකට උත්තරේ අපි ඊළඟ සතියේ දෙන්නම්. ප්‍රශ්නට හරි උත්තරේ ඔයාලට කමෙන්ට් එකක් විදිහට දාන්න පුළුවන්. හැබැයි හරි උත්තර දාණයව මම හංගලා තියෙනවා, හයිඩ් කරලා තියෙනවා. නිවැරදි උත්තරේ මම ලබන සතියේ ආපහු දානවා. ප්‍රශ්නේ මේක. මෙන්න මේ විදිහට සංඛ්‍යා රටාවක් තියෙනවා. මේ මූර්ත තුල තියෙන රටාව තේරුම් අරගෙන නිවැරදි උත්තරේ මේ තුනෙන් කෝකද කියලා තෝරන්න. හැබැයි නිකන් උත්තරේ තෝරලා විතරක් දාන්න බෑ. මොකද උත්තර තුනයි තියෙන්නේ. තුනම පිළිවෙලට උනන කෙනෙක්ට දාගෙන යන්න පුළුවන්. මට උත්තරේ ගත්ත විදිහත් එක්ක ඕන. ගත්ත විදිහත් එක්ක පුළුවන් කෙනෙක් ඉන්නවා නම් උත්තරේ දාන්න මුලින්ම උත්තරේ දාන එක්කෙනාට මම රුපියල් 100ක රීලෝඩ් එකක් දෙනවා. ඒක දාන විදිහේ රිප්ලයි කමෙන්ට් එක දැම්මට පස්සේ මම ඒකට දාන්නම්. එහෙනම් ඊළඟ සතිය ආපහු හම්බෙමු. ඉන්න. ජය වේවා.